තවත් ඕතත් සාගා කතුවර වගතුග වැඩසටහනකට ඔබ ආදරයෙන් පිළිගන්නා මම කාන්ති තෙන්නකෝ. අයිබෝවන්. අද අපත් සමග එකතු වන්නේ ප්‍රවීණ ගත්කතුවරයෙකු වන රශ්මික මණ්ඩාවල මහතායි. පුරුදු පරිදි පික්කබුක් කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් හැඳින්වීමක් කරන්නම්. එක් ශ්‍රී ලාංකිකයෙකුගේ සිතේ ඇතිවන සිතිවිල්ලක පළදැරීමක් තමයි පික්කබුක් කියන්නේ. ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය තවත් ඉතාමත් වැදගත් වැඩසටහනක් තමයි පික්කබුක්. ශ්‍රී ලංකාව, ඉන්දියාව, සිංගප්පූරු හා එක්සත් රාජධානී යන රටවල දැනට පික්කබුක් ශාඛා පිහිටුවා තිබෙනවා. ශාඛා 25ක් සමාජික සංඛ්‍යාව 10 ඉක්මවලා දැනට පික්කබුක් දියුණුවට පත් වෙලා තියෙනවා. ලංකාව පුරා දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් හා සිංහල මාධ්‍යයෙන් ශාඛා පවත්වාගෙන යනවා. ළමයින් කුඩා ළමයින් වෙනුවෙන් තරුණ අයත් වෙනුවෙන් වෙන වෙනම ශාඛා පිහිටවලා තියෙනවා. මේ ශාඛාවක කරන ප්‍රධානම කාර්යය වන්නේ සමාජිකයෙකු විසින් කියවන ලද පොතක් සාරාංශගත කරලා අනිකුත් සමාජිකයින් ඉදිරියේ කියවීමයි. මෙයින් ඒ පොත කියවීමට උත්තේජනයක් අනිත් සමාජිකයන්ට ලැබෙනවා. පොත් නොකියවන අය කියවන්නන් බවට පත් කිරීම තමයි අපේ අරමුණ. ඉතින් පික්කබුක් කියන්නේ ජීවිතයට අත්වලක්, ඒ වගේම කියවීමට උත්තේජනයක්. අද අපේ සමග එකතු වෙන තරුණ කතුවරයා රශ්මික මණ්ඩාවල මහතාව පික්කබුක් වෙනුවෙන් මං ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝවන් රශ්මික. රශ්මික ආයිබෝවන්. ආයිබෝවන් ඇහෙනව නේද මම? ඔව් දැන් ඇහෙනවා. ඔබ දැන් අලුත් පොත් දෙකක් එක්ක ආයිත් ඇවිල්ලා ඉන්නවා. මම දන්නවා ඔබ පළවෙනිම දැන් ලියන පොතුත් හුඟක්ම සංචාර සම්බන්ධ ඒ ශානරයට කොහෙන් හරි ගෑවෙන පොත් තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඒකින්දද මේ මොනාලිසාව මිසරයට එක්කන් ආවේ. මොකද්ද මේ මිසරයයි මොනාලිසායි අතර සම්බන්ධය පොඩ්ඩක් අපිට කියන්න පුළුවන්ද? මේ ඔබේ පොත් මේ තමයි පොත පේනවද? ඔව් පේනවා. පේනවනේ? ඔව් පේනවා. කාන්තිවිස් පේනවා. ඔව් ඉස්ලාම මේ ස්තුති වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව මේ පික්කබුක් කතිකාවත එක එකතු වෙන්න. ඇත්තට මේ අර සංචාරය කියන එකට මම ප්‍රියයි ඇත්තටම. දැන් ඔය මොනාලිසාගේ මිසර ගමන කතාව ලියන්න පාදක වෙන්නෙත් ඇත්තටම මොකද මම කටාරේ ඉද්දී මම දැක්කා සංකීර්ණ මනුෂ්‍ය සම්බන්ධතා. ඒක සාමාන්‍යයෙන් අර අපි ලංකාවේදී අත්දකින්නට වඩා වෙනස්. මොකද අර ලෝකේ පුරා විවිධ රටවලින් ආපු විවිධ සංස්කෘති විවිධ ජාතීන් මිශ්‍ර වෙච්ච තැනක් නිසා එතෙන්දී අපි දැක්ක මම පෞද්ගලිකවත් වින්ද මනුෂ්‍ය සම්බන්ධතා සංකීර්ණයි. ඒතකොට මේ සංකීර්ණතාවය මට ලියන්න ඕනුණා මගේ කතාවක. එතෙන්දී ඇත්තටම මම මේක ගැන පොඩ්ඩක් විස්තර කළොත් දැන් ඔය ලෝකේ මේ සාහිත්‍ය විවිධ විදිහට වර්ධනය වෙලා අපි දන්නවා රුසියානු සාහිත්‍යයෙන් යථාර්ථවාදී කලාව මේ යථාර්ථවාදී නවකතා සහ යථාර්ථවාදී රියලිසම් කියන එක නේ ශෛලිය ඇවිල්ලා ඊට පස්සේ ලෝකේ ටිකක් ඉස්සරහට එනකොට ඔය හරුකි මුරකමි වගේ ලේඛකයෝ සහ ඉතාලෝ කැල්විනෝ වගේ ලේඛකයෝ මේ හඳුන්වා දෙනවා විශේෂයෙන් ජෝර්ජ් ලුයිස් බෝගේස් වගේ ලේඛකයෝ මේ අධ්‍යාතාර්ථවාදය සහ මායා යථාර්ථවාදය කියලා සංකල්ප දෙකක් අරගෙන එනවා. ඒකෙන් විශේෂයෙන් මේ අධ්‍යාතාර්ථවාදය කියන සංකල්පය තමයි මං ගොඩක් මේ කැමති විෂයක් විදියට. එතකොට ඒ අධ්‍යාතාර්ථවාදී සංකල්පය ඇත්තරම කොටස් ඒකේ අංග තියෙනවා 3ක්. එකක් තමයි ඔය මේ ඉමේජරි ජැක්ස්ටපොසිෂන් කියන එක. ඒ කියන්නේ සංකල්ප රූප දෙකක් එකට ගැලපෙන්නේ නැති දෙකක් එකට යා කිරීම. ඒ මොනාලිසා සහ මිසර ගමන යා වෙන්නේ ඔය කියන ඒ අංග නිසා ඒ කියන්නේ අපිට බැලුවහම පේන මොනාලිසායි මිසරය අතර එහෙම සම්බන්ධයක් නැහැ වගේ. හැබැයි ඒකේ සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය හැදෙන හැටි මම කියන්නම්.
සහ ඒ ඔය දැන් යථාර්ථවාදී ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ අර මිනිස්සුන්ගේ ගැඹුරු මනස විස්තර කරන්න. ඒ කියන්නේ මට ඇත්තටම මේ කතාවේදී ලියද්දි මට තිබ්බ දේ තමයි කෝමා එකක ඉන්න මිනිස්සෙක්ට අපි දැකලා තියෙනවා විවිධ මිනිස්සු විවිධ අවස්ථාවල කෝමා කියන තත්ත්වයටපත් වෙනවා. හැබැයි ඔය කෝමා එකේ ඉන්න කෙනාට දැනෙන දේ අපිට එයා ඇහැරුණාම අහගන්නත් බෑ. එයා ඒක ඇතුළේ ඉන්නකොට අපිට තේරෙන්නේ නැහැ මොකක්ද එයා කොතනද ඉන්නේ එයා ජීවත් වෙනවද එයා අත්විඳින්නේ මොකක්ද එයාගේ මනස කොහොමද වැඩ කරන්නේ කියන කාරණේ අපිට හරි අභිරහසක්. ඒ කියන්නේ මිස්ට්‍රි එකක් ඇත්තටම. ඉතින් මගේ ඔය කතාව පාදක වෙන්නෙම මොනාලිසාගේ මිසර ගමන කතාව පාදක වෙන්නෙම මේ කෝමා එකක ඉන්න කෙනෙක් අත්විඳින ෆැන්ටසි එකක් නිර්මාණය කිරීම තමයි අදහස උනේ. එතකොට විශේෂයෙන් අර ඔය ගැඹුරු මනස විස්තර කරන්න හුඟක් වෙලාවට අපිට දැන් ඒ කියන්නේ අපි කියන විකාර රූපය නැත්නම් ඇබ්සර්ඩ් ගතියකින් නේ අන්න ඒ වගේ පොඩි ඒ කියන්නේ අර කොහොම එකක ඉන්නවා කියන්නේ කොහෙත්ම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයිනේ. එතකොට ඒක ඇතුළේදී කෙනෙක්ට ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. මම උපකල්පනය කරනවා කොහොම එකකදී කෙනෙක් මෙහෙම දකින්න අවස්ථාවක් තියෙනවා කියලා. ඉතින් ඔන්න ඔය කාරණේත් එක්ක තමයි මේ මොනාලිසා සහ මිසරේ කියන එක එකතු වෙන්නේ. ඒකට තව හේතුවක් තියෙනවා. පුද්ගලිකව මම කැමති චිත්‍රයක් මොනාලිසා පොඩි කාලේ ඉඳන් මගේ ඔළුවේ තියෙනකම් මම ඊට කලින් කවියක් පවා ලියලා තියෙනවා මොනාලිසා සිත්තරුන්ට අමතක වූ මොනාලිසා කියලා. සහ මම හිතන්නේ මේ ඒක සහ මිසරේට මගේ පොඩි කාලේ ඉඳලා ලොකු කැමැත්තක් තියෙනවා. විශේෂයෙන් පිරමීඩ කියන්නේ මම පොඩි කාලේ ඉඳලා මේ හරිම ආස. හැබැයි තාම මට යන්න බැරි වෙච්ච මගේ එක්තරා ෆැන්ටසියක්. එතකොට මගේ අර ගැඹුරු මනස ඇතුලේ තියෙන ඔය කියන සංකල්ප දෙක එක මොහොතකදී යාවෙන්නේ නැති. ඒ යාවීමත් එක්ක තමයි මම හිතන්නේ මොනාලිසාගේ මිසර ගමන බිහි වෙන්න ඇති කියලා මම හිතන්නේ. අර පොඩි කාලේ ඉඳලා අපේ මනසේ තැන්පත් වෙන දේවල් හැම එක්කෙනෙකුටම එළියට දාන්න අවස්ථා හම්බෙන්නේ නැහැ. දැන් ඔබට ඒ අතින් වාසනාවන්තයි ඔබේ සිතෙන්ගේ එළියට දාන්න පොතක් මාර්ගයෙන් පුළුවන් වුණා. ඒක ලොකු වාසනාවක්. මම හිතන්නේ ලෝකේ පුරා ඉන්න ලේඛකයෝ මම හිතන්නේ ගොඩ දෙනෙක් ඉස්සෙල්ලාම Tamanටම තමයි ලියාගන්නේ. ඒක තමයි ඒවා පස්සේ විවිධ අය පාඨකයෝ අතින් කියවිලා විවිධ විදියට ලෝකයට ගියාට හුඟක් වෙලාවට මම විශ්වාස කරන්නේ ඒ කියන්නේ ලේඛකයොත් නිතර කියන දෙයක් තමයි මම ලිව්වේ මේක ඉස්සෙල්ලා මට කියවන්න. ඒ කියන්නේ මගේ ඇතුලේ අර කැරකෙමින් තිබ්බ දෙයක් මට ඒක මොන විදිහට හරි එළියට දාගන්න ඕනේ කියන ඒ අදහස තමයි මම හිතන්නේ. ඔබ කියන්නේ මම වාසනාවන්ත වුණා කියලා හිතනවා මට ඒක ලියලා පොතක් විදිහට ඉදිරිපත් කරන්න ලැබීම. ඔබ කියන්නේ මේ කොලේක ලියන්න කලින් හිත ඇතුලෙන් පොත ලියනවා කියලාද? ඔව්. සම්පූර්ණ පොතම නැතත් සම්පූර්ණ කතාවම නැතත් එක ෂණික මොහොතක අපේ ඒක හරි විස්තර කරන්න අමාරු. ඒක කොතනින් දෙන්න කියන්න තේරෙන්නේ නැහැ. එක ෂණික මොහොතක ඔළුව ඇතුලේ හට ගන්නවා මෙන්න මේ වගේ වස්තු බීජයක්. ඒක පස්සේ අපි ලියද්දී සමහර දේවල් ඒ කියන්නේ පරීක්ෂණ කළා සමහර දේවල් හොයාගෙන ගිහිල්ලා ඒකට දේවල් එකතු කරනවා. හැබැයි අර මං හිතන්නේ හටගන්නේ ෂණික සිතුවිල්ල තමයි ප්‍රබල වෙන්නේ කියලා. ඔබ මේ මෑතකදී අත්විඳින්නේ විරල අවස්ථාවක්. ස්වතන්ත්‍ර නිර්මාණයකුයි පරිවර්තන කෘතියකුයි එකවර දොරට වඩනවා. ඉතින් මේක ඔබේ ඉලක්කය වුණේ සාහිත්‍ය මාසෙ මේක දොරට වඩවන්නද එහෙම නැත්නම් වෙනස් ආකෘතියක පොත් එකක් එකම අවස්ථාවේ බිහි කරන්න ඔබ පෙළඹුණේ ඇයි? එකක් ඇත්තටම සාහිත්‍ය මාසය කියන එක ඒ කියන්නේ ලංකාවේ විශේෂයෙන්ම මේ ලංකාවේ අපේ කියවීම සම්බන්ධයෙන් ලොකු උනන්දු ඇති වෙන මාසේනේ සැප්තැම්බර් මාසේ. ඇත්තට මේ අවුරුද්දේ අපිට බුක් ෆෙයාර් එක වගේ එකක් තියාගන්න බැරි වුණත් නමුත් මේ මාසය ඇතුළතදී අර කියවීම කියන එක පුරුද්දක් විදියට වර්ධනය වෙනවා හැම අවුරුද්දකම. නමුත් ඒක ඉලක්ක කරලා නම් මම පොත් ලියන්නේ නැහැ. මේක ඇත්තටම උනේ මේක මම අවුරුදු දෙකමාරක් තිස්සේ ලියපු කෙටි කතා ප්‍රමාණයක් තිබුණා. ඒ වගේම මම පරිවර්තනය කරපු කෙටි කතා ප්‍රමාණයක් තිබුණා. ඉතින් මේ ටික මම ළඟ තියාගෙන හිටියා. මේ ඒ කියන්නේ
ප්‍රකාශනය කරනව නැද්ද කියලා අදහසකින් නෙමෙයි. නමුත් මම කාලය තිස්සේ මේවා නැවත නැවත සංස්කරණය කරමින් හිටියා. එතකොට එතෙන්දී මේ මම මතක් කරන්න ඕනේ CK මීඩියා ආයතනය ඒගොල්ලෝ මැදිහත් වෙලා මේක මුද්‍රණය කරමු කියලා මගෙන් ඉල්ලීමක් කරා. ඉතින් ඒ අනුව තමයි මුද්‍රණය වෙන්නේ. එතෙන්දී ඇත්තට මම පොඩ්ඩක් දැන් ඒ කියන්නේ හැම වෙලෙම වෙනස් වැඩක් කරන්න මම කැමතියි. ඒ කියන්නේ මීට කලින් කවුරුවත් කරලා නැති දෙයක් හෝ මීට කලින් සාහිත්‍ය ඇතුලේ හෝ වෙලා නැති දෙයක් හැම වෙලෙම කරන්න මගේ කැමැත්තක් තියෙනවා. මම ශුක්‍රාන් කටාර් මම ලියද්දි ඒ කියන්නේ මැද පෙරදිග මේ සේවයට ගිය කවුරුවත් ඒ අත්දැකීම් ලියපු නැති පසුබිමක තමයි මම මේක ලියන්නේ. අර ඒ වගේ මට හැමතිස්සෙම මේ අවශ්‍යයි අලුත් දෙයක් කරන්න. ඉතින් ඒ අනුව තමයි මේ පරිවර්තන කෙටි කතා සංග්‍රහයකුත් ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහයකුත් එකවර මේ පාඨකයා අතට පත් කරන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒකට ප්‍රකාශන ආයතන වලින් ලැබිච්ච සහාය හැමදේම මේ සියල්ල ඇතුලේ තියෙනවා. ඒකට මම අනිවාර්යෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. නවකතා ලිවීම කැලෑවක්. සිටුවීම වැනි නම් කෙටි කතා ලිවීම උයනක් වැවීමට සමානය. මේ මං ඔබේ පොතේ ඔබ මේ පොත පිදුම කරලා තියෙන්නේ හරුකි මුරකමි කියන තැනැත්තෙකුට කතුවරයෙකුට. ඉතින් මට තේරෙනවා මේ පොත කියවනකොට ගොඩාක් ඔබේ හිතේ යා ගැන ගෞරවයක් තියෙනවා කියලා. ඉතින් මේ මෙච්චර මේ නවකතාව හා කෙටි කතාව අතර වෙනස ගලපන්නේ කොහොමද? හරුකිමේගේ මොකක් හරි එයා කියවපු දෙයක් අනුවද නැත්නම් ඔබට හිතෙන විදිහකට මොකක් හරි වෙන තේරුමක්ද තියෙන්නේ? ඔව්. ඔය දැන් මුරකමි ඔය කියන කතාව සරල කතාවක් වුණාට ඒක ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. දැන් අපි ඔය කියන කතාව ටික විස්තර කරලා බැලුවොත් දැන් යා කියනවා නව කතාවක් ලිවීම කැලෑවක් සිටුවීමට සමාන නම් කෙටි කතාවක් ලිවීම උයනක් වැවීමට සමානයි කියලා. ඒතර දැන් මේක ඇතුලේ අපි කල්පනා කරොත් දැන් කැලෑවක් වවනකොට ලොකු ශ්‍රමයක් වැය වෙනවා. කැලෑව කියන්නේ ලොකු අපසරියක් ලොකු ඉඩ ප්‍රමාණයක් ලොකු ශ්‍රමයක් වැය වෙනවා. හැබැයි කැලෑව වවද්දී අපිට නිදහස තියෙනවානේ. කැලෑව වවනකොට අපිට හිතෙන ගස් හිතෙන තැන් වලින් නේද අපිට එහෙම මේ ලොකුවට හිතන්න නැහැනේ. හැබැයි ඒක ශ්‍රමයේ හැටියට ලොකු අමාරු වැඩක්. හැබැයි දැන් කෙටි කතාවට වහම සහ මේ උයනක් වැවීම කිව්වහම අපිට ඕන ඕන තැන්වල ගස් වවන්න බෑනේ. ඒතර අපිට ඒකට નિયમિત සැලැස්මක් තියෙන්න ඕනේ. ඒතකොට උයනක අපි ප්ලෑන් එකක් තියෙනවනේ අපි මෙන්න මේ තැන මේ ගහ හිටවනවා. ඒ ගහ එතන. මේ ඕනමන්ට්ස් එක මං තියන්නේ මෙතන. මේ දෙයි මං arrange කරන්නේ මෙතන. එතකොට කෙටි කතාවල් ලියන එක අර කැලෑවක් වවන ශ්‍රමයට හා සමානවම නැවත අමාරු වැඩක් තමයි. මොකද ඒක අර අඩු ඉඩ ප්‍රමාණයක ඒ ඉඩ උපරිමයෙන් ප්‍රයෝජනට අරගෙන අර කැලෑව සාර්ථක කරන වගේම උද්‍යානය සාර්ථක කරන්න ඕනේ. ඉතින් මම දකින්නේ එතනින් තමයි. ඒ කියන්නේ කෙටි කතාව ලිවීම ඇත්තටම අමාරුයි. නව කතාව ඇතුලේ අපිට පොඩ්ඩක් අර නිදහස තියෙනවා විවිධ පැතිවලට නව කතාව ඇදගෙන යන්න. හැබැයි කෙටි කතාවක අපිට එහෙම ඉඩක් නැහැ. මොකද අපි යම් සීමිත වචන ප්‍රමාණයක සීමිත මේ ඉඩ ප්‍රමාණයක ඒ සිද්ධි ටික එකට ගෙට ගහලා පාඨකයාට ඒක කියවන්න පුළුවන් ඒක පාඨකයාට බෝරින් නැත්නම් කම්මැලි ආයාස කර නොවන විදියට මේ සිද්ධි ටික පෙළ ගහනවා. ඉතින් ඒ නිසා තමයි මම ওই උපුටනේ ඔතෙන්ට ගන්න සහ විශේෂයෙන් හරුකි මුරකමි ගැන වචනයක් නොකියාම බෑ. මොකද මගේ ලේඛනයට බලපාපු ප්‍රධානම ලෝක මට්ටමේ ලේඛකයෙක් තමයි හරුකි මුරකමි කියන්නේ. විශේෂයෙන් ওই මොනාලිසාගේ මිසර ගමන කතාව මගේ ඔළුවේ මැවෙන්නේ ඒ හරුකි මුරකමිගේ නවල් එකක් තියෙනවා කිලින් කමාන්ඩටෝ කියලා. ඒ නවකතාව කියුවට පස්සේ තමයි මට ඔය මොනාලිසාගේ මිසර ගමන සංකල්පයම පහළ වෙන්නේ. ඉතින් එතකොට ඒ නමින් නම් කරන කෙටි කතා සංග්‍රහය උඩ මේ පුද කරන එකේ මේ ගැටලුවක් නැහැ කියලා මට හිතෙන්නේ. මේ මොකද ඒ කියන්නේ සමහරට මුරකමි නෝන නම් ඔය කෙටි කතා සංග්‍රහය නොවෙන්නත් තිබුණා. එතකොට මේ ජපන් ජාතික ගත්කතුවරයෙක්ද එහෙම නැත්නම්? ඔව්
හරකි මුරකමි ජපානයේ එකන ජපානයෙන් ලෝක මට්ටමට ගිය හුඟක් එකන ලෝකේ පුරා බොහෝ දෙනෙක් දන්න විශාල වශයෙන් පොත් අලවී වෙන විවිධ සම්මාන හිමිකරගත්ත සමහර විටක මේ වසරේ නොබෙල් සම්මානය පවා ලැබෙන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරන ලේඛකයෙක් ඇත්තටම. ඔබේ කෙටි කතා එකතුවේ තියෙනවා X කියලා කතාවක්. ඔව්. එතකොට අපි මේ කතාවක් කියවනකොට පොතක් කියවනකොට ඒ ලේඛකයාගෙන් අපි ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ වුණාට සංනිවේදනයේදී භාෂාව අසමත් කියලා ඔබ කියනවා. හැබැයි ඔබත් ලේඛකයෙක්නේ. මම X කියවලා මට හිතෙන දේ මේ ඒකේ ඔබ අසමත් නැහැ, ලේඛකයා අසමත් නැහැ. මම හිතනවා X කතා කරන්නේ ඇස් වලින් කියලා. ඒක තමයි යාගේ සංනිවේදනය කියලා. මං හරිද මම දන්නේ නැහැ. ඉතින් කතුවරයා ඔබගේ අදහස මොකක්ද? ඔව්. එකක් ඇත්තටම දැන් භාෂාව අසමත් වීම නෙමෙයිද ලෝකේ ගොඩක් ගැටලු වලට හේතු වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නේ නිතර මට එනවා. ඒ කියන්නේ අපි කොච්චර හිතුවත් අපි කියන්න හදන දේද අපෙන් කියවෙන්නේ. අපි අපේ හිතේ තියෙන දේද ඇත්තටම කියවුනේ කියන ප්‍රශ්නය මට තියෙනවා පෞද්ගලිකව. සමහරලාට අපේ ගොඩක් වැරදි වැටහීම් ඇති වෙන්නේ අපි කියන්න හිතන් ඉන්නවා. හැබැයි ඒ කියන හැඟීම ඒ විදිහටම විස්තර කරන්න අපිට සමහර විට වචන නැහැ. ඒ නිසා තමයි සාහිත්‍ය සහ ලේඛනය වැදගත් වෙන්නේ, විශේෂයෙන් ලේඛකයෝ වැදගත් වෙන්නේ. මොකද මම හිතන විදියට ලේඛකයා අර සාමාන්‍ය පාඨකයෙක්ගෙන් එහාට ගිහිල්ලා ලේඛකයා හැමතිස්සෙම අර අපිට කියාගන්න බැරි හැඟීම් කලාපය වචන බවට පෙරලන්න සමත් වෙනවා. හැබැයි ඔය කොයි තැනදී වුණත් තවමත් භාෂාව සම්බන්ධයෙන් මම විශ්වාස කරන විදිහට අපිට ගැටලු තියෙනවා. මොකද ඒ කියන්නේ ලෝකේ ගොඩාක්ම ගැටුම් ඇති වෙන්නේ ඔය අවබෝධය ඇති කරගන්න. මම හිතන්නේ අපිට භාෂාව වෙනුවට කෙලින්ම අපේ හැඟීම් සහ අපේ මේ විඥානයේ සංනිවේදනය කරන්න පුළුවන් නම් ඒක භාෂාවට වඩා සාර්ථක වෙන්න පුළුවන් කියන අදහස මට තියෙනවා. හැබැයි ඒ කොහොම වුණත් දැන් ලේඛකෙක් හැටියටත් සාමාන්‍ය පාඨකෙක් හැටියත් මේ මම කියන්නේ භාෂාව මේ අනවශ්‍යයි හෝ එහෙම එකක්. මොකද භාෂාව තිබ්බ නිසා තමයි අපි මේ තරම් දුර ඇවිත් තියෙන්නේ. ඉතින් මගේ කියන්නේ මම ලේඛකෙක් විදිහට මම උත්සාහ කරන හැම වෙලේම පාඨකයා ඇතුලේ මේ ප්‍රශ්නය ඇති කරන්න. ඇත්තටම භාෂාව අසමස්ද කියලා පාඨකයා හිතන එක තමයි මම උත්සාහ කරන්නේ හැම වෙලේම. එතකොට يعني මම කියන්නේ මේ භාෂාව අසමත් හෝ සංනිවේදනය අසමත් හෝ කියලා. හැබැයි ඉතින් කියවන පාඨකයාට දැන් ඔබ කියනවා x ගේ සංනිවේදනය ඇස් වලින් වෙනවා ඒක සාර්ථකයි කියලා. මම හිතන්නේ ඒක ඔබේ කියවීම. ඕක වෙන කෙනෙක් වෙන විදිහකට කියවන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි සාහිත්‍ය කියලා මම විශ්වාස කරන්නේ. ඔව්. ඒක තමයි සාහිත්‍ය කියලා මමත් විශ්වාස කරනවා. එක එක්කෙනා අපි බලන්නේ එක එක දෘෂ්ටි කෝණයෙන් එක එක හැෙන්. ඉතින් ඒ එක එක්කෙනාගේ කැමැත්ත ඒ වගේම අර ඔබේ තව කතාවක අවසානයේට එනවා නාගයෙක් හා දර්වියක් අතර කතාවක්. ආත්මීය සම්බන්ධතාවයක්. ඒක මේ පරිසරයත් එක්ක මිනිස්යා අතර සම්බන්ධතාවයත් එක්ක ඔබ දකින්නේ කොහොමද? ඒක ගොඩ නැගෙන හැටි. ඔව්. දැන් ඒ කතාවට එන්න කලින් පොඩ්ඩක් කියන්න දේවල් කිහිපයක් තියෙනවා මට. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මිනිස්යා සහ මේ පරිසරය කියන දෙක අතර යම් බෙදීමක් අපි දකිනවානේ. මිනිස්යාගේ වර්ධනය සමග මිනිසයා පරිසරය පාලනය කිරීම හෝ නැත්නම් මිනිසයාට ඕන විදිහට පරිසරය වෙනස් කර ගැනීමේ ක්‍රියාදාමයක වසර ශිෂ්ටාචාර ගණනාවක් තිස්සේ යෙදී ඉන්නවා. එතකොට දැන් ඒකේ ප්‍රතිඵල හෝ ඒකේ දිගුවක් විදිහට අපි මේ මොහොතේත් අත්විඳින්මින් ඉන්නවා එවැනි විපාක. එතකොට මේ පරිසරය සහ මිනිසා අතර සම්බන්ධය ගැන ලෝක සාහිත්‍යයේ 80 ගණන් වල ඉඳලා වර්ධනය වෙමින් ආවා මේ එකෝ ක්‍රිටිසිසම් නැත්නම් පරිසරවාදී විචාරය කියලා එකක්.
එතකොට මේ පරිසරවාදී විචාරය මෑතක් වෙනකොට ඒ කියන්නේ මේ මෑත කාලීනව ලෝක සාහිත්‍යයේ ඊටාම විශාල වශයෙන් භාවිතා වෙනවා. මොකද දැන් අපිට ඇත්තටම තියෙනවා මේ ලෝකයේ විනාශ වෙමින් යන බව අපි හැමෝටම හැඟෙනවා. මේකේ අපි අත්විඳින දේවල් වලින් මේ දේවල් වලින් අපිට පේනවා මේක මෙහෙම ගියොත් හරියන්නේ නැහැ කියලා. මේකට විසඳුම මොකක්ද? අපි මොකක්ද මේකට කරන්නේ? පරිසරය සමග අපේ සම්බන්ධය කොයි විදිහට සකස් වෙන්න ඕනේ කියන එක ගැන ලෝකෙ විවිධ ලේඛකයෝ ඒගොල්ලන්ගේ විවිධ සංස්කෘති වලින් විවිධ ඒගොල්ලන්ගේ දැනුම් කලාප වලින් දේවල් ලියනවා. විශේෂයෙන් ඔය රිචඩ් පවර්ස් කියන ලේඛකයා ඔහුගේ The O Story කියන පොත විශේෂයෙන් වෙන් කරන්නෙම ඔහු කියනවා මේ මිනිසා සහ ගස් නැත්තම් මිනිසා සහ ශාක කියන දෙක අවුරුදු ලක්ෂයකට කලින් එක තැනකින් පටන් අරන් ඒ දෙකට බෙදිලා ඇවිත් තියෙන්නේ. හැබැයි අදට දැන් අවුරුදු ලක්ෂයකට විතර පස්සේ අදටත් මනුෂ්‍යයා සහ ගස අතර තියෙන ජානවල සම්බන්ධතාවය 4න් එකක් සමානයි කියලා. ජාන සම්බන්ධතාවය 4න් එකක් සමානයි කියලා ඒ විද්‍යාත්මකව ගොඩනගන ඒ කල්පිතය හරහා වූ නිර්මාණය කරනවා වෙනම සංකල්පයක් මේ පරිසරය සහ මිනිස් අතර සම්බන්ධතාවය ගැන. එතකොට දැන් මානව කේන්ද්‍රීය නැත්තම් මනුෂ්‍යයා මූලික කරගෙන ලෝකයේ බිහි වෙච්ච දැනුම් පද්ධති සහ ඒ මානව කේන්ද්‍රීය චින්තනය හරහා අපි හිතනවා අපි පරිසරයට වඩා උසස් හෝ නැත්තම් සත්තුන්ට වඩා අපි උසස්. අන්නේ චින්තනය මං කියන්නේ වැරදි කියන එක නෙමෙයි. නමුත් ඒ චින්තනය තුළ අපි නැවත යනවා නේද අපි අර්බුදයකට. ඒ කියන්නේ අපි මේක පාලනය කිරීම උත්සාහ කිරීමක් කරනවානේ. මං හිතන්නේ ඔය පාලනය කිරීමේ ගැටුම තමයි අද ලෝකේ අපි ගොඩක් වෙලාවට දකින්නේ. ඒ නිසා තමයි අපිට ඔක්සිජන් කන්නද හෝ නැත්තම් මේ වගේ දේවල් එන්නේ ඒ අනවබෝධයෙන්. එතකොට එවැනි පරිසරයක් නිර්මාණය වෙනකොට ඔබ උපුටා ගන්න මේ කෙටි කතාව ඒ එක්තරා තරුණයක් ඒ ගෙදරට එන නාගයෙක්. ඒතර ඒ තරුණිය සහ ඇයගේ මව වත්තේ වැඩ කරමින් ඉන්නකොට නාගයෙක් එනවා. ඒතර මේ නාගයා එනකොට ඇත්තටම අපි ඒ කියන්නේ අපිට නාගයා කිව්වහම දැනෙන්නේ හරි ගුප්ත බය කොයි වෙලේ දෂ්ට කරයිද කියන හැඟීම. හැබැයි දැන් ඒ තරුණිය දකිනවා මේ නයා ආවට නයාගේ මොකද්ද නයාට තියෙන අමාරුවක්. මේ නයාගේ ලක්ෂණ වෙනස්. ඉතින් එයා උත්සාහ කරන්නේ දැන් එයා මේ හුඟක් වෙලාවට මේ පද්ධතියෙන් දූෂිත වෙලා නැතුව එයා හිතන්නේ හැම වෙලේම මේ තව ජීවියෙක් මේ ඉන්නේ තව ජීවිතයක්. ඒ ජීවිතේ බේරා ගන්න තමයි ඇය සටන් කරන්නේ. ඒ ජීවිතේ බේරා ගන්න සටන් කළාට එතකොට බාහිර සමාජයෙන් ඇයට එල්ල වෙන පීඩනය. ණය ගෙදර තියාගෙන ඉන්නේ ඇයි? ණය හොරතල් කරනවද? ඔය ණය අපේ ළමයි ඇවිල්ලා කයි. ඒ ගැට්ටනේ තමයි මට පෙන්වන්න ඕනේ එවැනි කියන්නේ ලෝකේ ඉන්නවා එහෙම හිතන මිනිස්සුත් අර විදිහට හිතන මිනිස්සුත් දෙගොල්ලොම ඉන්නවා. මේ දෙක අතර ගැට්ටනය අපි කොහොමද බේරගන්නේ නැත්නම් මේ ගැට්ටනේ අපි කොහොමද විසඳගන්නේ කියන අර්බුදය තමයි මම මේ කතාව හරහා ගේන්න උත්සාහ කරේ. එතකොට ඔබගේ පරිවර්තනය චීනයට මන්දගාමී බෝට්ටුවකින් අපි ඒක ගැන කතා නොකරොත් හරි නෑ කියලා මට හිතුණා. ඉතින් හරුකි මුරකාමි, ඔල්ගා තොකචු, ජෝර්ජ් ඕවල්, ඉම්බෝලෝ මිකෝයෝ, ඉතාලෝ කැල්සිනෝ, මාරියුස් ඒ නම නම් කියන්න බෑ මට. අනිත් මාරියුස් සිජියස් ඒගොල්ලන්ගේ කතා තමයි ඔබ මේ පරිවර්තනයට තෝරාගෙන තියෙන්නේ. ඉතින් මේ පොත ගැනත් පොඩ්ඩක් කියන්න. ඔව් ඒක ගැන අනිවාර්යෙන් කතා කළ යුතුමයි. එකක් චීනයට මන්දගාමී බෝට්ටුවකින් කියන නම පවා මං හිතන්නේ අපි ඉන්න සන්දර්භය ඇතුලේ ඒක වෙනම කතාවක්. නමුත් සාහිත්‍යයට આવොත් ඔය චීනයට මන්දගාමී බෝට්ටුව
කින් කියන කෙටි කතාව මුරකමිගේ කතාවක්. ඔහු එක 980 ගණන් වල තමයි රචනා කරන්නේ. ඒතර ඒ කෙටි කතාව ඇතුලේ ඒක කියවද්දී අපිට පේනවා ඒ ජපන් ජාතිකයට මුණ ගැහෙන චීන ජාතිකයෝ 3 දෙනෙක් ගැන කතාවක් තියෙනවා. හැබැයි ඒ චීන ජාතිකයන් 3 දෙනාගේ අවදි හැටියට චීන ජාතිකයාගේ අවදි හැටියට අරගෙන ඒ කතාව කියවුවොත් අද නූතන ලෝකේ චීනය කටයුතු කරන්නේ කොහොමද කියන එක මුරකමි උපකල්පනය කරලා තියෙනවා කියලා මට හිතෙනවා 80 ගණන් වලදී. එතකොට ඔහු දැකලා තියෙනවා මේ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක තමයි මට දැනුනේ. නමුත් මුළු පොත ගැනම කිව්වොත් විශේෂයෙන් ඕකේ එන ඔල්ගා තොකර්චුක්ගේ මම මීට කලින් පරිවර්තනය කළා ඒකේ කෘතියක් ඩ්‍රයිවර්. ඇත්තට මට මගේ ලේඛන කලාවට බලපාපු තවත් විශිෂ්ට ලේඛිකාවක්, ඇය පෝලන්ත ජාතික ලේඛිකාවක්. ඇගේ ඔය අවසාන කතාවෙන් කියන කෙටි කතාවත් ඉතාම ප්‍රබල විශේෂයෙන් මේ මිනිස්සුන්ගේ සංකීර්ණතාවයන් සනිටුහන් කරන කතාවක්. ඒ වගේම ඔය කියන මේ මම අවසානයේ තෝරගන්න ඒත් පෝලන්ත ජාතිකයෙක්. ඒ කෙටි කතාව ඇත්තටම ඉංග්‍රීසියෙන් තාම ප්‍රකාශයට පත් වෙලත් නැහැ. ඒකත් කියන්න ඕනේ. ඉංග්‍රීසියෙන් තාම මුද්‍රිතව ප්‍රකාශ වෙලත් නැහැ. ඒ කෙටි කතාව මට ලබා දුන්නේ අන්තෝනියා ලොයිඩ් ජෝන්ස්. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඒ ප්‍රකාශයට පත් වෙලා නැති එකක් සහ ඒ කතුවරයා විශේෂයෙන් ඔහු ඉතාම සතුටු වුණා ඔහුගේ කෙටි කතාවක් සිංහල වගේ භාෂාවකට පරිවර්තනය වෙලා ඔහු විශේෂයෙන් මේ අපේ අකුරු වලට හරිම කැමති. ඔහු මට පෞද්ගලිකව මේ ඊමේල් පණිවිඩයක් පවා එවලා තිබ්බා. ඒක දකිද්දී ඔහුට ඉතාම සතුටක් ඇති වුණා කියලා. අපේ අකුරු වල තියෙන රවුම් හැඩයට ඔහු ඉතාම කැමතියි. මේ ඔහුගේ කෙටි කතාව විශේෂයෙන් මේ මරණය සම්බන්ධව අපේ විවිධ ප්‍රවාද තියෙනවා. ඒ ප්‍රවාදය අලුත් කරන කෙටි කතාවක් විදිහට තමයි මට දැනුනේ. විශේෂයෙන් අපි දැන් අපේ රටවල් වල දකින දෙයක් තමයි අපි ගොඩක් දේවල් එක්ස්ප්‍රෙස් කරගන්නවා. සමහරවිට අපි පාවිච්චි කරන්නේත් නැහැ. සෝපා ගෙනල්ලා ගෙදර ඉටිකොල දාලා රෙදි දාලා වහලා තියෙනවා. මොකද අපි බයයි මේ දැන් මේකට ගෙවලත් ඉවර නැහැ තාම. මේක මේ ගෙනල්ලා මේක දැන් කිලුට වෙනවා, කැඩෙනවා, බින්දෙනවා. ඒක පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ওই කෙටි කතාවේ තියෙන්නේ මැරිච්ච මිනිසුන්ගේ දේවල් නැවත විකුණන සාප්පුවක් ගැන. මලවුන්ගේ සාප්පුව. එතකොට ඒකේ හරි ප්‍රශ්න ගොඩක් අහනවා. මේ මැරිච්ච කෙනෙක්ගේ භාණ්ඩයක් කවුද ආපහු මිලදී ගන්නෙ? එතකොට ඒකේ මොකද්ද අපිට තියෙන්නේ? ඒක ඇත්තටම ඒකේ නීතියක් තියෙනවා. ඒ ඕනම භාණ්ඩයක් යුරෝ 5-10 කියන මිලට විතරයි අලෙවි කරන්න පුළුවන්. කොච්චර වටින භාණ්ඩයක් වුණත් ඊට වඩා මිල කරන්න බෑ. ඉතින් ඒක ඇතුලේ මම හිතන්නේ අපි නැවත ලාංකිකයෝ හැටියට හිතන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මට හිතුණා. ඒක තමයි මේ කතාව ඇත්තටම තෝරගත්තේ. විශේෂයෙන් අපි වගේ දේවල් අර ගොඩ ගහගෙන ජීවත් වෙන සමාජයක නැවත හිතන්න කාරණා තියෙනවා කියලා තමයි මට හිතුනේ. ඉතින් ඒ වගේ ඔය තියෙන කෙටි කතා සියල්ල ලෝක සාහිත්‍යයේ විශිෂ්ට ලේඛකයන්ගේ කෙටි කතා. ඔව් රශ්මික, අපිට මේ පාඨකෙක් පණිවිඩයක් දීලා තියෙනවා. එයාට මතක් වුණා කියලා ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම කතාවේ හින්නිහාමි චරිතය. ඒක කියවුවාම මටත් හිතුණා ඔයාගේ අර නාගයාගේ ඒ යුවතියගේ කතාවයි මේ බැද්දේගම හින්නිහාමි මුවාගේ කතාවයි අතරේ පොඩි සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක කිලින්ම සම්බන්ධයක් නෙමේ. ඒ වගේ සම්බන්ධකම් ඇති වෙන්න පුළුවන් කියන එක. ඉතින් අන්තිම වශයෙන් මම වාගෙන් අහන්න කැමතියි අලුතෙන් පොතක් ලියන කෙනෙකුට ඒ පොත මුද්‍රණය කරන්න, පොත ලියලා එළි දක්වන්න ලොකු අත්දැකීමක් නැති කෙනෙකුට මේවා කරගන්න හරි අමාරුයි. ඉතින් අලුතෙන් පොතක් ලියන කෙනෙකුට ඔයාට දෙන්න පුළුවන් උපදෙස් මොනවද? ඇත්තටම අලුතෙන් පොතක් ලියනකොට මට දෙන්න තියෙන උපදෙස් තමයි ඇත්තටම මම පහුගිය කාලේ ප්‍රකාශයට පත්වෙච්ච මේ අපේ ඒ කියන්නේ ලංකාවේ ලේඛකයන්ගේ තරුණ ලේඛකයන්ගේ ලේඛිකාවන්ගේ කෘති ගොඩක් කියවුවා. සහ Facebook එකේ වගේ සමාජ මාධ්‍යවල ලියන ඉතාම දක්ෂ පිරිස් ඉන්නවා. හැබැයි ගොඩක් වෙලාවට දැන් ලංකාවේ තියෙන
මේ ප්‍රකාශන මේ අවස්ථා මත විශේෂයෙන් දැන් මේ වගේ කාලයක නම් ඊටම අඩුවෙන් පොත් ප්‍රකාශයට පත් වෙන නිසා ටිකක් මේ ක්‍රියාවලිය හරි සංකීර්ණයි. හැබැයි මට කියන්න තියෙන්නේ ඇත්තටම ඔබ ලේඛකයෙක් හෝ නැත්තම් ඔබ යමක් ලියනවා නම් ඒකව ලියන්න කියන එක තමයි මට ඒ කියන්නේ ලේඛකයෙක් හැටියට දෙන්න තියෙන පළවෙනිම දේ. ඒ කියන්නේ මේ ඔබ ලියන දෙයට ඔබ අවංක වෙන්න, ඒක උපරිම උත්සාහයෙන් කරන්න. ඒ වගේම පොතක් ප්‍රකාශයට පත් කරන්න කලින් ඔබ කීප සැරයක් ඒකත් එක්ක හැප්පෙන්න. ප්‍රකාශනය මං හිතන්නේ ඔය කියන කාරණා ටික හරියට කළොත් ප්‍රකාශක ඔබ ළඟට එයි, ඔබ ප්‍රකාශක ළඟට යන්න අවශ්‍ය නැහැ කියන එක තමයි මට තියෙන පණිවිඩය දෙන්න තියෙන. ඒ කරන දේ අවංකව කරන්න කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මං හිතා ඉතා වැදගත් පණිවිඩයක් අලුත් දරුවන්ට ලැබුණා කියලා. ඉතින් රශ්මික බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා පික් බුක් මේ වැඩසටහනට සහභාගී වුණාට. ඔබ තරුණ ලේඛකයෙක්. ඉතින් ඔබේ අතින් මීට වඩා තවත් කෘති බොහෝ ගණනක් අපිට ඉදිරියට බලන්න පුළුවන් වෙයි. ඉතින් සමාජයට ලොකු මෙහෙවරක් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා පික් බුක් වෙනුවෙන් මම ඔබට ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ආයුබෝවන්. එක තප්පරයක් මට පුළුවන් කතා කරන්න? පුළුවන්. ඔව්. එකක් මේකේ මේ අපිත් එක්ක මේ සංවාදයට සම්බන්ධ වෙලා ඉන්න හැමෝම ආදරයෙන් මතක් කරන්න ඕනේ. සහ විශේෂයෙන් චන්දන ගුණසේකර අයියා නැවත මතක් කරලා තිබ්බ ඔය බැද්දේගම කතාවේ ඒකට පොඩි දෙයක් එකතු කරන්න විතරයි මට ඕනේ. ඇත්තටම මම කියන්නේ මේ සම්බන්ධතා ඒ කියන්නේ වරින් වර අපේ ඉතිහාසයේ විවිධ විදිහට මතුවෙනවා. හැබැයි ඕක අපි මං හිතන්නේ අලුත් දෘෂ්ටි කෝණ වලින් අලුත් විදියට මේක දිහා බලන්න ඕනේ කියන එක තමයි දැන් මට හිතුනේ. ඒක මට ඇත්තට මේ කතාව දැන් මතක් වුණේ මේ චන්දන ගුණසේකර අයියා එක මතක් කරනකොට. සහ ඉතින් එකතු වෙච්ච අනිත් හැමෝටම ස්තුතියි. සහ විශේෂයෙන් පික් බුක් ආයතනයට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ සමාජයට. මොකද එකක් මම මේක කියන්න ඕනේ. ඊයේ තිබ්බ සංවාදයකදී මේ ප්‍රශ්නය මම නැවත කතා කළා. ඒ කියන්නේ අපි සාහිත්‍යයේ දියුණුවක්, සාහිත්‍යයේ වර්ධනයක් බලාපොරොත්තු වෙනවා නම් අපිට ඒකට පාඨකයෝ ඉන්න ඕනේ. ඒතර නව පාඨකයෝ වර්ධනය කරන ක්‍රියාවලියක ඔබ දිගින් දිගටම නිරත වෙලා ඉන්න ඔබේ සංගමයේ මම ගොඩක් ඇක්ටිවිටීස් ඒ ක්‍රියාකාරකම් දකින්න විවිධ කණ්ඩායම් විවිධ මට්ටමේ විවිධ කණ්ඩායම් එක්ක වැඩ කරනවා. මේ ඉතින් මේ පාඨකයන් නිර්මාණය කිරීමේ කාර්ය ඉෂ්ට කිරීම වෙනුවෙන් පික් බුක් ආයතනයට ඉතාම ස්තුතිවන්ත වෙනවා. ගොඩක් ස්තුතියි රශ්මික. ඒ වගේම අද කතුවරයා මුණ ගැස්වීමේ කාර්යභාරයේදී මට උදව් කරපු නිසලිට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඩිජිටල් සම්බන්ධීකරණයෙන් පික් බුක් ප්‍රධාන කාර්යාලයේ සිට මට උදව් වුණ රජීව්ටත් පෝස්ටර් එක නිර්මාණය කිරීමෙන් සහාය වූ බින්දුලටත් ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. නැවතත් තවත් පික් බුක් ඕතර් සාකා වැඩසටහනකින් ලබන ඉදිරියට ඔබ හමුවට වෙන බලාපොරොත්තු වෙන අද සමුගන්නවා. ආයුබෝවන්.